හලෝ කොහොමද ඔයාලට සොයා මිට් කොච්චර ඉවත් රස නැත්තම් මෙන්න මේ විදිහට හදලා බලන්න. ඔයගොල්ලෝ හැමදාම මේ විදිහටම හදාවි. ඒ තරම් රසයි මේ සොයා මිට් එක. මුලින්ම අපි තඹගත සොයා මිට් එකකට ලුණු, කහ, මිරිස් කුඩු තේ හැන්දක් විතර මන් දාගත්තා. සොයා මිට් ග්‍රෑම් 60කට. තඹගත සොයා මිට් එකට තමයි අපි මේක දාන්නේ. දාලා මේක හොඳට කලවම් කරලා අපි පොඩ්ඩක් පැත්තකින් තියාගන්නවා. ඊට පස්සේ පෑන් එකක් ලිපේ තියලා ගාගත්තු පොල් ටිකක් අපි දාගන්නවා. ඒක පොඩ්ඩක් බැදීගෙන වගේ එනකොට අපි ඒකට කරපිංචයිති දෙකක්, ලූණු ගෙඩියක්, සුදු ලූණු බික් දෙකක් තුනක්, ඉඟුරු කෑල්ලක්, අමිරිස් කරලා දාගන්නවා. දාගෙන මේක හොඳට අර පොල් ටික රන්වන් පාට වගේ වෙනකම් බැද ගන්න ඕනේ. මෙන්න මේ ගානට වගේ එනකන් බැදගෙන අපි මේක කොටා ගන්න ඕනේ වංගෙඩියක දාලා. ඔයගොල්ලෝ කොටා ගන්න මෙන්න මේ විදිහට. මේ පේනවද? ඒ ගානට එනකන් කොටාගෙන මේක පැත්තකින් අරන් තියාගමු. ඊට පස්සේ සොයා මිටු වෙන භාජනයේ ලිපේ තියලා ඒකට අපි තෙල් චුට්ටක් දාගන්නවා. තෙල් ටික රත් වෙනකොට අපි ඒකට ලූණු, සුදු ලූණු, රම්පේ පොඩ්ඩක් දාගෙන මේක බෙද ගන්නවා. දැන් මේකට අපි සොයා මීට් පැකට් එකේ තියෙන තුන පහ එක තමයි දාගන්නේ. එහෙම නැත්නම් බෙදපු තුන පහ වුණත් ඔයාලට මේකට දාගන්න පුළුවන්. ඊට පස්සේ මම මේකට තක්කලි ගෙඩියක් දාගන්නවා. ඒකත් දාලා පොඩ්ඩක් තෙලේ එකත් බෙදෙන්න අරිනවා. ඊට පස්සේ මම එකතු කරන්නේ අපේ සොයා මීට් ටික. ඒ ටික එකතු කරලා මම මේකට වතුර චුට්ටක් දාලා පොඩ්ඩක් උයා ගන්නවා. අපි මේකට සීනි තේ හැඳි භාගයක් විතර මන් දාගත්තා. තව ගම්මිරිස් පොඩ්ඩකුත් අපි මේකට දාගන්නවා. දැන් මේකේ වතුර ටික හිඳීගෙන එනකොට පොල් කිරි ටික අපි දාගන්නවා. පොල් කිරි ටික ඉදීගෙන එනකොට අපි අර කොටාගත්තු මිශ්‍රණය මේකට දානවා. හරිම සුවඳයි මේක දැම්මහම. මේක එක විතරක් උනත් බත් කන්න පුළුවන්. වෙන මොකුත් ඕනේ නැහැ. මේ තියෙන අපේ සොයා මීට් එක. හරිම රසයි. සොයා මීට් රස නැත්තම් මේ විදිහට හදලා බලන්න. මං කාලා තියෙන රසම ක්‍රමේ තමයි මේක. TikTok එකෙන් තමයි මම මේ රෙසිපිය දැක්කේ. හදලා බැලුවා හරිම රසයි. Thank you මගේ වීඩියෝ එක බැලුවට.